ආයුබෝවන් විශ්මකෝණය හිතවතුන් හැමෝටම සූදානම් වෙන්න. අද අපි හෙළි කරන්නේ ලෝකයේ බලවත්ම බුද්ධ්‍යංශය නිරුවත් වුණු දරුණුතම සයිබර් ප්‍රහාරය ගැන. ඊයේ ඒ කියන්නේ 2026 මාර්තු 27 මුළු ලෝකයේම හිරිවැටුණු පුවතක් ඇමරිකාවෙන් වාර්තා වුණා. FBI අධ්‍යක්ෂ කාෂ් පටේල්ගේ පුද්ගලික Gmail ගිණුම හැක් කරලා ඔහුගේ රහස් ලෝකයේම අන්තර්ජාලයට මුදා හැරලා. ලෝකයේ රහස් සකින මුරකරුගේ පෞද්ගලික ජීවිතය හැකර්වරුන්ගේ සෙල්ලම් පිට්ටනයක් වුණේ කොහොමද? මේක නිකම්ම හැක් කිරීමක්ද? නැත්නම් ලෝක බලවතුන් අතරේ ඇවිලෙන සයිබර් යුද්ධයක දරුණු ආරම්භයක්ද? අපි බලමු විශ්මකෝණයෙන්. මුලින්ම තේරුම් ගන්න කාටද මේ වැඩේ වුණේ කියලා. කාෂ් පටේල්. ඔහු නිකම් නිලධාරියෙක් නෙවෙයි. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අතිශය විශ්වාසවන්තයා, ඇමරිකානු ආරක්ෂක පද්ධතියේ ඉහළම පුටුවක් දරන FBI එකේ වත්මන් අධ්‍යක්ෂවරයා. හැබැයි ඊයේ මේ හැකර්වරු එළියට දැම්මේ ඔහුගේ නිල ලිපිගුණ නෙවෙයි. ඔහුගේ පෞද්ගලික ජීවිතය. අවුරුදු 15ක් පැරණි පින්තූර, ඔහු විවේකීව ඉන්න දර්ශන, ඔහුගේ පෞද්ගලික රෙසියුම් එක, මේ හැමදේම දැන් ප්‍රසිද්ධයි. හිතන්න, මුළු ලෝකයේම බුද්ධිතොරතුරු පාලනය කරන මිනිහගේ සිකියුරිටි එක මෙහෙම බිඳුවටම වැටුණනම් අනිත් අය ගැන මොන කතාවද? කවුද මේ නිර්භීත ප්‍රහාරය පිටුපසේ ඉන්නේ? ඒ තමයි ඊරානයට සම්බන්ධ බව කියන හැන්ඩලා හැක් ටීම්. ඔවුන් දාපු සටහන බලන්න. මීට කලින් FBI මූලස්ථානයේ ආඩම්බරයෙන් වැජඹුණු කාෂ් පටේල්ගේ නම අද ඉඳන් තියෙන්නේ හැක් කරපු වින්දිතයන්ගේ ලයිස්තුවේ. ඔවුන් ඍජුවම අභියෝග කරනවා අභියෝග කළ නොහැකි කියපු FBI ආරක්ෂක ජාලය ඔවුන්ගේ කණ්ඩායම ඉදිරියේ පැය කිහිපයකින් දන ගැහුවා කියලා. ඔහුගේ හැම ඊමේල් එකක්ම, හැම සංවාදයක්ම දැන් පොදු දේපලක් වෙලා ඉවරයි. ලෝකයටම ඔවුන් කියන්නේ එකම දෙයයි. මේක ආරම්භය විතරයි. ඇයි මේ වෙලාවෙම මේ ප්‍රහාරය එල්ල වුණේ? මෙතන තමයි විශ්මකෝණයේ නියම ඇන්ගල් එක තියෙන්නේ. පසුගිය මාර්තු 19 වනිදා FBI එකෙන් මේ හැකර්වරුන්ගේ වෙබ් අඩවි 4ක් Tamanගේ අතට ගත්තා. ඒකට සැර ප්‍රතිප්‍රහාරයක් විදිහටයි හැකර්වරු මේ වැඩේ කළේ. මේක නිකම්ම ඊමේල් එකක් හැක් කිරීමක් නෙවෙයි. මේක ජාත්‍යන්තර දේශපාලන බල අරගලයක්. ඊරානය Tamanගේ හයිය පෙන්නුවේ මිසයිල් වලින් නෙවෙයි, පරිගණක කීබෝඩ් එකෙන්. අද කාලේ යුද්ධයක් කරන්න හමුදාවක් ඕන නැහැ. දක්ෂ හැකර්වරු කීපදෙනෙක් හිටියාම ඇති ඕනෑම බලවතෙක් දනගස්වන්න. FBI එක කියනවා රජයේ රහස් කිසිවක් පිට වුණේ නැහැ කියලා. හැබැයි ඒකින් මේ ලැජ්ජාව වහගන්න පුළුවන්ද? මෙතන තියෙන ලොකුම භීතිය තමයි මේක. FBI අධ්‍යක්ෂවරයාගේ ඊමේල් එකට රින්ගන්න පුළුවන් හැකර් කෙනෙක්ට සාමාන්‍ය මිනිස්සු වන අපේ තොරතුරු මොනවා වෙයිද? අපේ ප්‍රයිවසි එක දැන් තියෙන්නේ තව කෙනෙකුගේ අතේ නේද? තාක්ෂණයේ දියුණුවත් එක්ක අපි හැමෝම ඉන්නේ ලොකු අවධානමක. අද විශ්මකෝණයෙන් අපි පෙන්නුවේ තාක්ෂණික ලෝකයේ තියෙන කළු පැත්ත. මේ සිද්ධිය ගැන ඔයාලට මොකද හිතෙන්නේ? කාෂ් පටේල්ට වුණු මේ ලැජ්ජාව ඇමරිකාවේ ආරක්ෂාවට ලොකු තර්ජනයක් නේද? පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ හිරිගඩු පිපෙන තොරතුරු ලෝකයේම හොලවන සයිබර් කතා හැමදාම බලන්න විශ්මකෝණය සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න ඊළඟ වීඩියෝෙන් මීට වඩා ලොකු දෙයක් කරන්න එනවා. මම ඔබේ හිතවත් විශ්මකෝණය.